මොකද කරන්නේ සිතිකෝ අම්මා? ඉන්නගේ ඇතුලේ. මොනවා කරන්නේ අනේ? මොනවද නැහැ ඉතින්. මේ සම්පෝස එක හදලා ගන්නකො බඩගිනි යකෙක් කන්න ඈ. ඉතින් පොල් ගෙඩි ලෙලි ගහ දෙන්න වෙනවා. ලෙලි ගහපුවා නැහැ. නෑ? යංකු පොල් ගෙඩි ලෙලි ගහන්නේ නා. කොතන තියෙන පොල්? ඉතින්නේ. ඔන්න යාළුවනේ පොල් ගෙඩිය ලෙලි ගහන්න මේ සම්පෝස කෑල්ලක් මේ ගුලියක් කන්න හදන්නේ පොල් ගෙඩිය ලෙලි ගහලා අදලා. කොයිද දැල්ලා? ඔය පැත්තේ ඇති බලන්න. යාළුවනේ පොල් ගෙඩිය ලෙලි ගහන්න අපි උදැල්ල ලෙලි ගහන්න අපට ආයි මේවා නම් මනන්නේ. හොඳලා පොල් ගෙඩියන්නේ. ඒක හොඳයි සම්පෝෂ හදන්න. මේවත් ඉතින් යාළුවනේ අපේ ගස්වල පොල් මේවා අපේ අම්මලාගේ ගස්වලින් ගෙන එහෙ තියෙන පොල් මේ වත්තක්ම තියෙනවා එහෙ එහෙන් ඉතින් අපිට පොල් වලින් අඩුපාඩුවක් නැහැ ඒ ටික ඉතින් අපිට හම්බ වෙනවා. ඔන්න පොල් ගෙඩිය හරි. ඉක්මනට හදලා ගන්න. මේක පත්තු කරද්දත් ඕනේ. මල්ලි පත්තු කරන්න නෝ පොල් ගෙඩිය ගන්නවද? ඔන්න යාළුවනේ ලිප් පොඩ්ඩක් පත්තු කර ගන්නවා. ෂේප් එකේ පෝන් එක ඉතින් තියන්නත් නෑ ඉතින්. මෙහෙම දාලා ටික දැම්මා. මම ලයින් කරලා ගත්තා ඉක්මනට. එසදී ඔයත් එන්න මේ පැත්තට එන්න ඔය පැත්තේ හප්පෝ ඇති මේක යාළුවනේ මෙහෙම මේ දැන් මේකක් දාලා මේ සොපින්න නැද්ද සොපින්නක් දාලා යාළුවනේ සටපටස් ගාලා ගන්න ඕනේ මේවා කරලා අපනම් හොයන්නේ නෑ වගේ මේ පොල් ඔක්කොම දාන්න වැඩි වෙයිද? වැඩි නෑ නේ දාලා ගන්න ඉන්න මේකෙන් කරා ඒ කරගන්න ඇති අය දෙන්නේ යාළුවනේ ලිපනම් දැල්ලනවා ඉතින් ගන්නට මේ මෙයා මෙහෙන් පොල් ගන්නවා නේ මෙයා පොල් කනවා කවුද ඌසද ඌසම්මා යාළුවනේ දරටි කුද්දිනක් දාලා තියෙන්නේ මේ කවුලක් නෑ සේප් එකේ මේවා කරගන්න තියෙන්නේ ඇති ආ දෙන්න හොඳ නගන්න පොල් මොනවත් නෑ අනේ ඌසට ඒ පොල් ඉල්ලනවා කොහෙද ඔයා ගියේ වැලිය යන්න පිස්සුද ඔයාට අනේ ඔයත් පොල් කනවද ඔයා ගත්තේ වැඩි මන් දෙන්න එන අද කොතන ටැප් එකේ හොඳට ටැප් එකෙන් අද දෙක හොද ගන්න හාද ඇති
චුඩි යන්න. අනේ අප්පච්චි ඔයා ඇසිස් ගහපන්නේ. වතුර කෑන්න කීද? ලා ඉවරයි වතුර නේ. ඔන්න යාළුවනේ වතුරක තිව්වා. වතුරක තියව යාළුවනේ. නෑ පොල් ටික පොල් ඇතිනේ භාගයක් ඇති. ඔයත් කනවද පොල් ලෙසදී? මේ පූස්සම් මට දෙන්න පොල් මේ බඩගිරියම අපි පූස්සක අයියෝ ආ එයාට දුන්න පවුනේ පූසා. Hai. Tadi no ගොඩක් ගන්න. හා? ඉවර ෂෝක් එක සම්බෝධයෙන් හදන්නේ. යන්න. අද යන්නට. බච්චි කටනා. ඉතින් ඒකටත් මොනවා කරන්නේ? අද පූසා එකකින් පූසා එකකින්. ඇති. අයියෝ. කච. හරිනේ. ෂෝක් මේක මේ සම්බෝලයක් එම හදන්නේ. ෂෝක්. Okay. Sendiri buat ඒකනේ ඔය ඇති. සීනේ නම් ඉවරයි. මං යග්ගල හැදුවනේ ඉවර වුණා. දැන්ට ඇතිනේ. ඇති. ඔත්‍රේ කරත්තන කංගින්න වෙනවා. ඔය අප ගෙඩියත් කපලා ගන්න කන්න බඩි මොනවා කමන්න දැන්න. අයි බත් කන්න බෑ ඔයා බබාද බත් කන්න බැරි. බත් එක එහෙමමයි අද. මේ ඉල්ල පොඩි බඩි ඉන්නනේ. ඔනේ කොහොමද නැද්ද කොහෙද මේ? කො? ඒක වැඩන්න. කපලා බලමු. නෑ මේවා මේ අර ගැට අඹ වල ඉදවලත් කොහෙද වනේ තියෙන මං පොරන් ගත්තේ මේ. තමයි. මෙන්න යාළුවනේ අඹ. අබුල්. මොනවද ටෝනි? කේතලේ පැහැලා නෑ. නෑ තාම. ඒවා හොඳට පත් වෙනවනේ. kata kerada?
හදලා කේක් කපනවා කන් ඇහෙන්නේ. එන්න තේ එකක් බොන්න ඔයත් එන්න. එන්න මණිකේ. සම්පෝස හදනවා අපි එන්න. බෑ. එන්න. පැහිලා. තේත් බොනවා. මට නම් පාතේ ඔයාට හරියන්නේ. පාද. ඕනේ තේ එකක් බොන්න නැතු සම්පෝස කාලා වැඩක් තියෙනවා. වැඩක් තියෙනවද? ආ? නෑ. අයියෝ කොම් කරන්නේ. අර මල් මේ එළවලු පැය වල වතුර දාමන්නේ නෑ. ඔබ දමන් යන්නේ. නෑ. ඔගේ වතුර දාන්න. ඔය අබ ඒ වැඩන්නේ ඊ අබුල් කණුව කාලා. මේක අම්මා වට්ටල්නේ. Cô à Miên ඔයාට මේ ඔයාගේ හැටි අම්මා දැනගෙන මේ තියලා ඔයාට මෙතන ඉඳන් කන්නකෝ මේ මේක ඉදගෙන මේ මේක ඉදගෙන කරේ යකෙක් කන්න බැරි මං කරන්නේ ඔන්න යාළුවනේ තේක්කුත් හදලා සම්පෝස ගුලියක් ඉතින් කන්න තමයි හදන්නේ සම්පෝස එකත් හදලා ඉවරයි දැන් නා ගුලි කරන්නේ සම්පෝස ගුලි කරන්නේ පොඩ්ඩක් තේක නෙමෙයි ඉතින් මේ කරේ මම අත හොදලා ඉන්නේ කමන්නේ අපිනේ කන්නේ එසිදිත් කනවද සම්පෝස අද්ද ගොතගෙන ගි යන්න අද්ද ගොතගෙන ගි හොදට න සෝදගෙන ආවිත ආයි වැඩි යනවනේ ලොකු ගුලි වලින් ගහන්නයි මේ පොඩි පොඩි ඒවා ගහලා නෑ ඇයි මගේ ඉතින් අතේ තරමට තියෙන්න බෑයි අතේ තරමට ගන්න ඔයාගේ ලොකු අතක් තියෙනවා මට හොඳට හොදගන්න මූණත් හොදගන්න චුටි පුතා මූණ සුදු පුතා මූණ හොදගන්න හොදගන්න පූසරත් දෙන්න පොඩ්ඩක් අපේ බඩ අම්මට ඔක්කොම කන්න ඕනේ තේ බොන්න නැද්ද මණිකේ තේ බොන්න බොන්න දැන් පාලා තේ බොන්න තියෙනවා thank you කියවට මං තමයි ඔක්කොම වැට්ටික් කරේ ආයි මේ ඔන්න යාළුවනේ සම්පෝස හදලා ඉවරයි තේ එකක් බොන්න ඔන්න යාළුවනේ සම්පෝස ඉතින් හදලා තේ එකක් බොනවා අපි එන ඉතින් අවුලක් නැහැ සුපිරියට හදාගත්ත සම්පෝස ගත්ත එන යාළුවනේ ගිහිල්ලා එන්න බුස්සාරණ දේවීට ජය වේවා ආදරේ ඔක්කොටම